World Trends channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි අවධානය යොමු කරන්නේ මේ දැන් ටිකකට කලින් ඒ කියන්නේ 2025 ජූනි 12 වෙනිදා ඉන්දියාවේ අහමදාබාද් නුවර ආසන්නයේ සිදු වුණු එයා ඉන්දියා ගුවන් යාන අනතුර ගැනයි. ඔව්. අපේ මේ කතාබහට පදනම් වෙන්නේ අල් ජසීරා, හින්දුස්තාන් ටයිම්ස් වගේ ජාත්‍යන්තර පුවත් සේවාවන පළවුණු මුල්ම වාර්තා. ඒ කියන්නේ තාම ලැබිලා තියෙන මුල් තොරතුරු අනුවලේද? ඔව් ඒ අනුව තමයි අපි මේ ඛේද වාචකය ගැන ලැබිලා තියෙන දේවල් සහ ඉන් මතුවෙන ගැඹුරු කාරණා ටිකක් කතා කරන්න බලන්නේ. මුලින්ම බලමු සිද්ධිය වාර්තා වෙන්නේ කොහොමද කියලා. අහමදාබාද් ඉඳන් ලන්ඩන් ගැට්වික් බලා ගියපු එයා ඉන්දියායි AI-171 යානය. Boeing 7878 Dreamliner එකක්. ඔව් ඒක ගුවන්ගත වෙලා වැඩි වෙලාවක් යන්න කලින් කඩා වැටිලා තියෙනවා. හරිම කනගාටුදායකයි. ඒ කියන්නේ ගුවන්ගත උණු ගමම්ම වගේ නේද? ඔව් ඒ වගේ තමයි ආරංචි වෙන්නේ. යානේ මුළු පිරිස 242ක් කියලායි කියන්නේ. මගින් 232යි කාර්ය මණ්ඩලයේ 10යි නියමුවන් දෙන්නයි. ලොකු පිරිසක්. වැඩිපුරම ඉන්දියානුවන් 169ක්. ඊට අමතරව බ්‍රිතාන්‍ය ජාතිකයින් 53ක්, පෘතුගීසින් 7ක්, ඒ කැනේඩියානු ජාතිකයෙකුත් ඉඳලා තිනවා. අවාසනාවකට මේක කඩා වැටිලා තියෙන්නේ ගුවන්තොටුපළට කිට්ටුව අර වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක් තියෙන පැත්තේ ජනාකීර්ණ ප්‍රදේශයකට. අනේ ඒක නම් හරිම දරුණුයි. බිම හිටපු අයටත් බලපෑමක් වෙන්න තියෙනවා. වෙන්න ඇති. විශාල දුම්වලාවක් ගින්නක් එහෙම පැතිරුණා කියලා තමයි කියන්නේ. අල් ජසීරා වගේ සේවා කියන විදිහට දැනටමත් මලසිරුරු 204ක් වගේ හොයාගෙන. ඒ කියන්නේ ජීවිතහානි බොහොම වැඩි. ඊටම ඉහළ සංඛ්‍යාවක්. අනිත් කාරණේ යානේ කඩා වැටෙන්න කලින් මේඩේ හදිසි සංඥාව නිකුත් කරලා තියෙනවා කියලත් ආරංචි තියෙනවා. ඒක වැදගත් තොරතුරක් පරීක්ෂණවලට. එතකොට මේ අනුතරට ලක්වුණු යානේ Boeing 787 Dreamliner එක. ඔව් ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? ඒක හොඳ යානයක් විදිහට නේද සැලකුනේ? මෙහෙමයි 787 කියන්නේ ඇත්තටම අවුරුදු 15ක් විතර සේවයේ තියෙන සාපේක්ෂව අලුත් නවීන තාක්ෂණයේ තියෙන යාන වර්ගයක්. විශේෂම දේ තමයි මේ වර්ගයේ යානයක් මේ වෙනකල් එකම මාර කනතුරකටවත් ලක් වෙලා තිබෙන්නේ නැහැ. එහෙමද? ඒ කියන්නේ ආරක්ෂිත වාර්තාව ගොඩක් හොඳයි. ඔව් ඊටම ඉහළ මට්ටමක තිබුණා. එකයි මේ අනතුර ගුවන් ක්ෂේත්‍රයට ලොකු කම්පනයක් උනේ. හැබැයි ඉතින් සමහර වාර්තාවල කියවෙනවා මේ 787 වලට අදාළව මීට කලින් වාර්තා වුණු සමහර තාක්ෂණික දේවල් ගැන. අර බෝයිං සමාගම ගැන පොදුවේ කතාබහට ලක්ුණානේ මෑතකදීත්. අර 737 MAX අනතුරු එක්ක එහෙම. ඔව් මතකයි. 787 වල ඔක්සිජන් පද්ධති ගැන චෝදනා වගේක් තිබ්බා. හැබැයි ඉතින් බෝයිං ඉව ප්‍රතික්ෂේප කරා කියලාත් කියන්න ඕන. ඒ කියන්නේ මේ පරණ කාරණාව මේකට කොයිතරම් දුරට අදාළද කියලා දන්නේ නැහැ තාම. හරියටම හරි. ඒක කියන්න පුළුවන් වෙන්නේ හරියට පරීක්ෂණයක් කළාට පස්සේ තමයි. ඒක ඇත්ත. අනතුරු උණ ගමන් ඉතින් ගලවා ගැනීමේ කටයුතු පටන් අරන් ඉන්දියානු අගමැති යමතිවරු එහෙම මැදිහත් වෙලා. වේගවත් ප්‍රතිචාරයක් තියෙනවා. බුවන් තොටුපළත් වහලා දැම්මා මුලින්. පස්සේ සීමිත විදිහට හරියා කිව්වා. බ්‍රිතාන්‍ය, කැනඩාව වගේ රටවල් ශෝකය පළ කරලා තිබුණා. ඔව් ජාත්‍යන්තර වශයෙන්ම මේ ගැන අවධානය යොමු වෙලා තියෙනවා. එයා ඉන්දියාවේ කෙනුයි බලධාරීනුයි විශේෂ දුරකථන අංක හැමත් තියලා තියෙනවා පවුල් වලට තොරතුරු දෙනගන්න. හරි. දැන් ඉතින් වැදගත්ම දේ තමයි පරීක්ෂණය. මේ වගේ වෙලාවක හැමෝගෙම අවධානය යොමු වෙන්නේ අර කළු පෙට්ටි කියන ඒවට නේද? ඔව් කළු පෙට්ටි. ඒක තමයිලු තීරණාත්මකම සාක්ෂිය. ඇත්තටම ඒවා කළු නෑ නේද? තැඹිලි පාටයිනේ. ඕ තැඹිලි පාටයි කියලා කියන්නේ. හොයාගන්න ලීසි වෙන්න. හරි. ඉතින් මේකේ තියෙන්නේ පියාසරි දත්ත සටහන් වෙන FDR එකයි නියම කුටිය හඬ පටිගත වෙන CVR එකයි. මේ දෙකම හදලා තියෙන්නේ අධික ගැටුම් වලට ගින්නට පීඩනයට ඔරොත්තු දෙන්න. CVR එකේ නියමුවන්ගේ කතාබහ යානේ එන ශබ්ද අනුතුරු ඇඟවීම් ඔක්කොම සටහන් වෙනවා. හරි. ඒ කියන්නේ අන්තිම මොහොතේ මොකද්ද වුනේ යානේ මොකක් හරි දෝෂයක් තිබ්බද කියලා හොයාගන්න මේක අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන්ම. ඉන්දියාවේ ගුවන් අනතුරු පරීක්ෂණ කාර්යාංශය කියන්නේ AAIB එක තමයි මේ පරීක්ෂණය මෙහෙවන්නේ. හරි. එතකොට මේ සිද්ධියෙන් පොදුවේ ගුවන් ආරක්ෂාව ගැන හිම මතුවෙන කාරණා මොනවද? ඔව් ඒක වැදගත් ප්‍රශ්නයක්. එකක් තමයි මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙද්දිත් අයි මෙහෙම දේවල් වෙන්නේ කියනක. අනිත් එක තමයි ගුවන් යාන නඩන්තුව. දැන් මේ සපයුම් දාමවල ප්‍රශ්න කාර්ය මණ්ඩල හිඟකම වගේ දේවල් නිසා නඩන්තුවට බලපෑමක් වෙනවද? ඒකත් බලන්න ඕන කාරණයක් තමයි. නියමවන් සම්බන්ධ කාරණා එයාලගේ විඩාව පුහුණුව ප්‍රමාණවත්ද? එතකොට මේ අලුත් යානාවල තියෙන සංකීර්ණ පද්ධතිම සමහර වෙලාවට අභියෝගයක් වෙනවද? මේ වගේ ගොඩක් ප්‍රශ්න මතුවෙනවා. ඔව් ගොඩක් පැත්ත ගැන හිතන්න වෙනවා. මේවට උත්තරේ ඉතින් පරීක්ෂණ වලින් තමයි බලාපොරොත්තු වෙන්න ඕනේ. මේක ලෝකෙ වටේම ඉන්න අයට වගේම ශ්‍රී ලාංකික අපිටත් වැදගත් වෙනවා. මොකද ගුවන් ආරක්ෂාව කියන එක අපි හැමෝටම බලපාන දෙයක් නේ. ඒකත්
ගුවන් ගමන් දැන් සාමාන්‍ය දෙයක් වෙලානේ. එතකොට මේ ලැබිලා තියෙන මුල් තොරතුරු වලින් උනත් පේනව නේද? තාක්ෂණය විතරක් නෙවෙයි. ඔව්. ඒක හරියට පාවිච්චි කරන එක, නඩත්තු කරන එක, මිනිසුන්ගේ සූදානම, අධීක්ෂණය වගේ දේවල් කොච්චර වැදගත්ද කියන. අනිවාර්යෙන්ම. ඒ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. එකට අනක වැරදුනොත් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඇත්තම. තාක්ෂණය කොච්චර දියුණු වුණත් අර නවීන ගුවන් ගමන් වල සංකීර්ණ පද්ධතිය ඇතුලේ ආරක්ෂාව තහවුරු කරන්න නම් අර කිව්වා වගේ දැඩි නඩත්තුව, නියමුවන්ගේ නිරන්තර සූදානම සහ ශක්තිමත් නියාමනයේ අධීක්ෂණය කොයිතරම් තීරණාත්මකද කියන එක මේ සිදුවීම අපිට ආයමත් මතක් කරලා දෙනවා. ඒක තමයි ප්‍රධානම පාඩම වෙන්න ඕනේ. එළම අදට සමුගන්නෙමි. හැමදාම අලුත් දේවල් දැනගන්න දැන්ම subscribe කරන්න channel එකට.